Welcome boys and grills මොකද ෆෙඩ්ඩේ කොල්ලෝ ටික බජා ඉතින් හතරවෙනි vlog එක අරගෙන ආවා. අද අපි නාන්න යන්නේ කැම්බට. අපිත් එක තුන් දෙනෙක් ආවා. වින්සෝ ආවා, නීරෝ ආවා, ලොකී ආවා. අරනේ කිව්වා. හරි මේ අර මචං ඔය මේ අපි හතර දෙනා නාන්න යන්නේ සුපිරි ප්ලේස් එකකට සුපිරියක්. මේ ලැට්ටලක් කපන්න නිකන් යන්න බබල දෙන්න. ආයෙත් එල්ල ඕනේ නැහැ. යෝ බොයිස්. පාන් ගන්න නැවතුවා මචං හරියට. පාන් නෑ මේ තෙල් දෙනේ ටවුන් එකෙන් ගන්න කිව්වේ මට මතක් වුණා බං. මේකට ආවා මේ මෙහෙ ඉන්න උඩිස්පත්තුවේ. මෙතන පාන් ගන්න දැනන්නේ නෑ මම තිබ්බ කඩලුත් වහලා. මෙයාලා යාළුවේ පාන් ගන්න නැවැත්තුවා. හරිද? පාන් ගන්න නැවැත්තුවා. හරිද? කොහම හරිද? මෙයාලා ඔක්කොම හොදට එන්න බලමු මට දීපු හෙල්මට් එක. බලවා. මේ බලේ හෙල්මට් දෙනවද? මේ මෙන්න හොට මේ පිල්ල කතා කරලා තියන් බයන්නේ. අපේ කබ්බා. හරිද? කබ්බා මල්ලි. ආවේ පිනිබිදු. මට මෙහෙම එකක් දීපු වැරදි. පිනිබිදු. ඒක රොටේට් කරලා මගේ හෙල්මට් එක බලපන්. ඇයි මට මේව දෙන්නේ? කොල්ල පාන් හොයන්න කියලා පාන් යෝ බොයිස්. අඩෝ මයික් එක ගෙනාවේ නෑනේ. මචං දැන් නාන දැන් ඇවිල්ලා තියෙන පොල් රේඩියෝ එක මම උඩ ඉන්න කට්ටිය නම් දන්නේ නැති මේ අර බස් නවත්තන්නේ මම. ලෝකාන් හිටලා ලොකුදුව ඉන්නවා ලොකුදුව ඉන්නවා වැට් නීරෝ ඉන්න වැට් නීරෝ ජේමින් නීරෝ මේ වැට් නීරෝ ફોකස් වෙන්නේ නැහැ මානේ මගේ කල්සවත්ත මානේ ස්ලිම් ෂේඩි වගේ බා. කල්සවත්ත එක්ක මේ දැන් උඹ අර ඔයට යන්නද බා ඔක කරනවා බ්ලැක් ජර්සි එක ගහලා මූ මේ බ්ලැක් ජර්සි එක ගාලා බොකක් පෑගුවා බලු බොකක් පෑගුවා ඔය අම්මෝස් පල්ලට යන්න ඕනේ මේ මම මොකටද වයිබ්ස් ගන්නේ අමතු වුණා කො හෙල්ම ගනින් යා යතුරු අත යතුරුනේ යතුරු බ්ලැක් දැන් මචං මේ මෙතන තේ ෆැක්ටරි එකක් තිබ්බොත් දැන් ඒක ගලවලා තේ ෆැක්ටරි එකක් තිබ්බා ඒකේ අර කොටි කාලේ අර දෙමළ මිනිස්සු ඉන්නලා මේ මරලා එහෙම හොල්මන් තියනවලු රැට යමන් රැට යන්නේ යන පාර මෙතන තාම තේ ෆැක්ටරිය තියෙන්නේ හරියද ගෑන්ඩෝගේ ටීම් එක ඇවිල්ලා මෙතන තාම තේ ෆැක්ටරිය තියෙන්නේ දැන් මේම ඔය තියෙන්නේ මෙහෙම උඩට ඔය පොල්ල මේ මෙතන යන්නත් පුළුවන් හරිද මෙතන ඉන්න යන්නත් ලොකු නැති කියලා මම ඉඳන් පෙන්න යකෝ කඩලා බං ඕක තිබ්බා මෙහෙට මෙහෙ නෙවෙයි යන්න ඕන ඒසෝ බොයිස් තේ ෆැක්ටරි මේ කඩලා බං මෙන්න මෙහෙට තිබ්බා එහෙන මැෂින් ගොඩක් එහෙම තිබ්බා ඔක්කොම අරන් ගිහලා ඒ කඩලා බං යක් මේට මෙහෙ යන්න ඕන ආ බෑ යෝ බොයිස් අපි නාන දැන් දාලා සද්දෙ මෙතන බං යෝ ගයිස් ඉතින් මොකද එන්නේ ඔන්න අපි නාන දැන් ආවා අපි පල්ලෙහා මේකට ආවා මේ මෙතන ලස්සන අරට වැඩිය දැන් ඉතින් නාන ටික තමයි තියෙන්නේ බලාගෙන ඉන්න මචං මාරම ලස්සනයි බලහන් කොහොම බලහන් වතුර ගලාගෙන යනවා එහෙනම් දිගට සෙට් වෙන්න ඉතින් යෝ බොයිස් මම පොඩ්ඩක් බලපන් අර සැප ප්ලේස් එක මම මේ මගදී වීඩියෝ එකක් ගත්තා අපි යම් වතුර යනවා ෆෝන් එක ගන්න වෙන්නේ නැහැ වීඩියෝ එක දාන්න වෙන්නේ නැහැ අරුන්ට යනවා අපි මැදට ගිහිල්ලා ෂොට් එකක් ගන්න බලමු අඩෝ මරු මම මෙතන වතුර තියනවා බං කලිමුන් දාලා තියනවා අද වතුර තියෙනවා අපි වතුරේ ඉන්නේ ඔයි හායි ඒ ගඩාරින් නේද රැල්ලට වැදුනොත් ඉවරයි රැල්ලට ගියොත් රැල්ලක් කරන්නේ ඒ මාත්තලා පියවගේ කියන වතුර යනවා ඒ කකුලක් දැන් එපා හොඳට තිබ්බ කොණ්ඩේ තාප්පයක් තුනම
ඒ වර නතුර යට ඉන්නේ කවුද බලන්න උඹ දඟලන්න හරගෙක් වගේ. ඒ උදර ගේ උඩාන දෙන්න. නතුර දීක ගොඩාන. ඒක මාත්. අरे බඩේ. කායි? එකයි තමයි. ඒ තමාතියා තමයි. ඒ තමාතියා. ඒ ගලවන්න ඕන්න වෙන්න බා. ඕන්නේ කිව්වා. අර වතුර මෙහෙන් හරි ගැස්සෙනවා. ඈ? වතුර ගැස්සෙන්නේ නැත්නම් ඉඳවන් ඕයි මේක ගියොත් එහෙනම් ඕ අන්නේ උත්තෝ. ඒ අල්ලාම මේකට. අයියා අත දෙන්න අයියේ. ආයෙත් බලන්න. කබ්බේශ්වර මේ වගේ ඉන්නේ අබ්බා මෙයා තවටිච්ච මේක බලන්න ගන්නවා ඒ ගේමින් ඉස් ඉන්ටරැක්ට් Highlight mo rin. ඒ highlight mo ගියාවා ඔය වතුර ගන්න ජල මට්ටමින් ඉන්නේ ඒ අර මොකද මියන් අර ජර්සි අපතර වෙනවා ඒ බාර ඔතන ඇව්වා ගහලා ගිහින් ලක් වෙනවා වගේ මොකද නානේ ආවම. යෝ බොයිස් ඉතින් නාලි ඉවරයි අම්මා හදලා දුන්න අර ඌරු සම්බෝල් එක්ක අර මේ ගියාව පාන් කන්නවා ගන්න දැන් ඉතින් ආලා බඩගිනි පැයට එක තුනක් නෑවා එනයි ඉතින් අපි කාලා සෙට් වෙමු කියන්නේ දැන් මේම විතර යන්න ඕනේ එහෙනම් බලන් ඉන්න ඊට ටික හදලා දුන්නා මේ තීනි සම්බෝලයක් අපිට අර මගේ පරිප්පු නේද? මුතුටි පරිප්පු. තේරුනේ ඒ ආකාරයට වෙන්නේ ලුණු කැල්ලක් ගන්න ඕනේ. ඒව අරගන්න ඕනේ. අන්න පාන් කැල්ල පෙච්ච කරනවා. ගන්නේ. ඉන්න අය ඔය. ඒ හරිද? ලොකි ටිකේ යනවා. කරවෙලා එන්න පරණ පාන් ගන්න. හොඳයි කරවෙච්ච ඒවනේ බං පැකට් වල තියෙනවනේ අවුරුදු තිබිලා කරවෙලාද? එදාවත් මොයෝ නිකන් පාන් ගේලා දෙන්නේ. එනදි බ්ලොග් එකේ අවසාන භාගයට සෙට් වෙලා ඉන්නවා. ඔයාලා ඉතින් දිගටම බලන් හිටපු සෙට් එකට ආදරේ වෙන ලයික් කරන කමෙන්ට් කරන ෂෙයා කරන මේවා සෙට් වෙමු. බයි බයි.